අපේ රෝඩ් ට්‍රිප් එකේ දෙවනි දවස අද අපේ ගමන වැටලා තියෙන්නේ වොෂින්ටන් DC වල ඉඳන් නිව්යෝක් සිටි එක වෙනකන්. ඉතින් මේකෙදී අපිට තියෙනවා යන්න මයිල්ස් වලින් ගත්තාම සාමාන්‍යයෙන් මයිල්ස් 240ක් විතර. ඒ කියන්නේ කිලෝමීටර්ස් වලින් කිලෝමීටර්ස් 380ක් විතර. ඉතින් මේ දුර යන්න සාමාන්‍යයෙන් මැප් එකේ පෙන්වන විදිහට පැය 5ක් විතර තමයි යන්නේ. හැබැයි අපි හිතනවා අපිට ඊට වඩා වෙලා යයි. මොකද හේතුව අපි ප්ලෑන් කරනවා රෙස්ට් ඒරියාස් වල පොඩ්ඩක් නවත්තලා ඉඳලා යන්න. ඒ වගේම තමයි සමහරවිට අපිට ගෑස් ගහන්නත් අවශ්‍ය වෙයි. ඉතින් අපි රෙස්ට් ඒරියාස් කිහිපයක නැවතිලා ඉඳලා අපි නිව් ජර්සි වලට එනකොට ටිකක් හවස් වුණා. හැබැයි ලොකු ට්‍රැෆික් එකක් තිබෙත් නැහැ. නිව් ජර්සි වලදී විතරක් පොඩි ට්‍රැෆික් එකක් හම්බුණා අපිට. ඒ අර නිව්යෝක් වලට එන්න වෙන හොලන්ඩ් ටනල් එක ළඟ චුට්ටක් ට්‍රැෆික් එක තිබ්බා. හැබැයි ඒකත් එච්චරම අපි හිතුව තරම් ලොකු ට්‍රැෆික් එකක් නෙවෙයි. කොහොම හරි ගොඩක් රෑ වෙන්න කලින් අපි නවතින හොටෙල් එක ළඟට අපිට එන්න පුළුවන් වුණා. අද ඉඳන් දවස් 3ක් අපි නිව්යෝක් සිටි එකේ ඉන්නවා. ඉතින් ඒක නිසා අපි හැමතැනටම ඇක්සස් තියෙන තැනක තමයි හොටෙල් එක තෝරගත්තේ. මේ හොටෙල් රූම් එක ගැන කියනවා නම් මේකත් අපි කලින් හිටපු රූම් එක වගේම පොඩි කිචන් එකක් තියෙන හරිම ස්පේෂස් රූම් එකක්. ඉතින් අපේ ලොකු ප්ලෑන් එකක් නැහැ රූම් එකේ ගොඩක් වෙලා ඉන්න. මොකද ඉතිරි දවස් තුනම අපිට ගොඩක් දේවල් බලන්න තියෙනවා. ඉතින් ඒක නිසා අපි ගොඩක් වෙලාවට ඩේ ටයිම් එකේ වගේම නයිට් ටයිම් එකේත් අපි ගොඩක් ඇවිදිනවා සිටි එකේ. නිව්යෝක් සිටි එක කියන්නේ එක දවසින් දෙකෙන් බලලා ඉවර කරන්න පුළුවන් තැනක් නෙවෙයි. ඉතින් අපි බලන්න හිටපු ලිස්ට් එකේ තිබ්බ තැන් වලින් දෙකක් ආපු දවසේම රෑ චෙක් අවුට් කරගන්න හිතාගෙන අපි මුලින්ම ගියා බලන්න ග්‍රෑන්ඩ් සෙන්ට්‍රල් ටර්මිනල් එක. අපි ග්‍රෑන්ඩ් සෙන්ට්‍රල් ටර්මිනල් එකේ පැයක් විතර අපි හිටියා. මෙතන තිබ්බ ගොඩක් දේවල් අපි බැලුවා. ඉතින් ඔයගොල්ලන්ට මතක ඇති මේ ග්‍රෑන්ඩ් සෙන්ට්‍රල් ටර්මිනල් එක ගොඩක් හොලිවුඩ් මූවිස් වලටත් අරගෙන තියෙනවා. ඒ වගේම මෙතන ගොඩක් ආර්ට්ස් වගේ දේවල් බලන්න තියෙනවා. ඉතින් අපි මෙතන ටිකක් ටයිම් ස්පෙන්ඩ් කරලා අපේ ඊළඟ ලොකේෂන් එකට අපි ගියා. ඒ තමයි රොකෆෙලා සෙන්ටර් එක. ඉතින් මේ ග්‍රෑන්ඩ් සෙන්ට්‍රල් ටර්මිනල් එකේ ඉඳන් රොකෆෙලා සෙන්ටර් එක ළඟට සාමාන්‍යයෙන් විනාඩි 20ක විතර වෝක් එකක් තියෙනවා. බ්ලොක්ස් කීපයක් එහයින් තියෙන්නේ. අපිට රෑ ඇවිදින්නත් ආසාවක් තිබ්බා. ඒක නිසා අපි රොකෆෙලා සෙන්ටර් එක ළඟට ඇවිදගෙනම ගියා.
අපි රොකෆෙලා සෙන්ටර් එක ළඟට යනකොට ටිකක් රෑ වෙලා. ඒක නිසා මේක වටේ තිබ්බ shops එහෙම වහලා තිබ්බේ. ඒ වුණත් සෑහෙන crowd එකක් ඇවිල්ලා හිටියා. ඉතින් අපිත් එතන ටිකක් photos videos ටිකක් එහෙම අරගෙන අපේ හොටෙල් එකට ආයෙත් ආවා. මේ අපේ රෝඩ් ට්‍රිප් එකේ 3 වෙනි දවස. තාම අපි ඉන්නේ නිව්යෝක් සිටි එකේ. ඉතින් අද බලන්න යන පළවෙනි ලොකේෂන් එක තමයි ලිබර්ටි ස්ටැචු එක. ලිබර්ටි ස්ටැචු එක බලන්න අපේ ප්ලෑන් එක තියෙන්නේ ස්ටැටන් අයිලන්ඩ් ෆෙරි එකේ ගිහිල්ලා ඒ යන ගමන් අපි බලාගෙන යන්න. ඉතින් මේ ෆෙරි එක ගන්න නම් අපි යන්න ඕනේ ස්ටැටන් අයිලන්ඩ් ෆෙරි ටර්මිනල් එකට. අපේ ලොකේෂන් එකේ ඉඳන් ෆෙරි ටර්මිනල් එකට විනාඩි 10ක විතර ට්‍රේන් එකේ පොඩි රයිඩ් එකක් යන්න තිබුණා. ෆෙරි ටර්මිනල් එකෙන් හැම විනාඩි 30කට සැරයක්ම ස්ටැටන් අයිලන්ඩ් වලට ෆෙරි එකක් යනවා. නිව්යෝක් සිටි එකේ ඉඳන් ස්ටැටන් අයිලන්ඩ් පැත්තට ෆෙරි එකේ යනකොට අනිවාර්යෙන්ම ඉන්න ඕනේ දකුණු පැත්තේ. මොකද ලිබර්ටි ස්ටැචු එක විසිබල් වෙන්නේ ෆෙරි එකේ දකුණු පැත්තට. Make sure you press it. Really try to do it like maybe with your thumb. Kind of hold it down. ඉතින් අපි ස්ටැටන් අයිලන්ඩ් වලට ඇවිල්ලා ටිකක් එක්ස්ප්ලෝර් කරලා පැයක් විතර අපි හිටියා ස්ටැටන් අයිලන්ඩ් වල. ස්ටැටන් අයිලන්ඩ් ටර්මිනල් එක වටේ තිබ්බ ගොඩක් shops ඒ වගේ පොඩ්ඩක් විසිට් කරලා අපි ඊළඟට ආයෙත් ඊළඟට තියෙන ෆෙරි එකේ ස්ටැටන් අයිලන්ඩ් වල ඉඳන් නිව්යෝක් සිටි එකට ගියා.
Ayer el teléfono de este para mirar la carajo. Saca la mano. Tírasela, que está ahí, Tírasela, mami, tírasela. Pero si no me dejaste. Mamá, no me la enviaste. Dígamela. Ya te la envié, ¿cuál? Ahora. La de ahora, que está de frente. ¿Ah? අපි මෑන්හැටන් වලට ආවට පස්සේ ස්ටැටන් අයිලන්ඩ් ෆෙරි ටර්මිනල් එක ළඟ තව ගොඩක් දේවල් තිබ්බ බලන්න. ඉතින් ඒවත් අපි ටිකක් බලලා අපි ඊළඟට ගියා නිව්යෝර්ක් සිටි එකේ තියෙන වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එකට. වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එකේ ටික වෙලාවක් ඉඳලා අපි ඊළඟට ගියා බලන්න 9/11 මෙමෝරියල් එක. ඉතින් 9/11 මෙමෝරියල් එක කියන්නේ මේ දැන් තියෙන වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එකට කලින් තිබ්බා වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් ටවර්ස් දෙකක්. ඒක 2001 සැප්තැම්බර් 11 ටෙරරිස්ට් ඇටැක් එකකින් දෙකම විනාශ වුණා. ඉතින් එතන තමයි මේ 9/11 මෙමෝරියල් එක හදලා තියෙන්නේ. ඉතින් ඒ සිද්ධියෙන් ජීවිත 3000ක් විතර නැති වුණා. ඒ නැති වුණ හැම කෙනෙක්ගේම වගේ නම් මේ මෙමෝරියල් එකේ සඳහන් වෙනවා. ඒගොල්ලොන්වත් සිහි කරන්නත් එක්ක තමයි මේ මෙමෝරියල් එක හදලා තියෙන්නේ.
අපේ ලිස්ට් එකේ ඊළඟ ලොකේෂන් එක තමයි පෙන් ස්ටේෂන් එක. පෙන් ස්ටේෂන් එක ඇවිල්ලා නිව්යෝක් වල තියෙන ප්‍රධානම ස්ටේෂන් එකක්. ඉතින් ඒ වගේම තමයි මේ පෙන් ස්ටේෂන් එක ලෝකේ බිසීම රේල් හබ් එකක් විදිහටත් හඳුන්වනවා. පෙන් ස්ටේෂන් එක බලලා ඉවරලා අපි මිඩ්ටවුන් මැන්හටන් තව ටිකක් එක්ස්ප්ලෝර් කරා. ඉතින් මේ හරිය තියෙනවා ගොඩක් රෙස්ටොරන්ට්ස්, ඒ වගේම ස්ට්‍රීට් ෆුඩ් තියෙනවා try කරන්න. ඉතින් අපි මිඩ්ටවුන් මැන්හටන් ටිකක් එක්ස්ප්ලෝර් කරලා අපි එතන ඉඳලා ඇවිදගෙන ආවා හඩ්සන් යාඩ්ස් වල ද වෙසල් ස්ට්‍රක්චර් එක ළඟට. හඩ්සන් යාඩ්ස් වල මේ තියෙන ද වෙසල් ස්ට්‍රක්චර් එක ටුවරිස්ට් ඇට්‍රැක්ෂන්ස් වලට හදපු දෙයක්. මේක බොහොම මෑත කාලේ හදපු ස්ට්‍රක්චර් එකක් වුණාට අද වෙනකොට නිව්යෝක් වලට එන ගොඩක් දෙනා අතර මේක ප්‍රසිද්ධ තැනක් වෙලා තියෙනවා. වෙසල් ස්ට්‍රක්චර් එක ළඟත් අපි පැය එකමාරක් විතර ස්පෙන්ඩ් කරලා අපි ඊළඟට ආවා අද දවසේ අපි ලිස්ට් එකේ තියෙන අන්තිම ලොකේෂන් එකට. ඒ තමයි ටයිම්ස් ස්ක්වෙයාර්.